අංශභාගය එහෙම නැත්නම් ස්ට්‍රෝක් එක. මොළයට ලේස අපෙන රුධිර වාහිනියකට බාධා පැමිණලා මොළේ කොටසකට ඔක්සිජන් සහ අවශ්‍ය පෝෂක පදාර්ථ නොලැබිලා මොළේ සෛල මිය යාමට පටන් ගැනීම තමයි අංශභාගය කියලා හඳුන්වන්නේ. මෙය ප්‍රධාන වශයෙන් ආකාර දෙකයි. ඉස්කීමික් ස්ට්‍රෝක් සහ හිමොරැජික් ස්ට්‍රෝක්. ඉස්කීමික් ස්ට්‍රෝක් කියන්නේ මොළයට රුධිරය රැගෙන යන රුධිර වාහිනියක් තුළ ලේ කැටියක් සිරවීම. හිමොරැජික් ස්ට්‍රෝක් මෙහිදී මොළය තුළ රුධිර වාහිනියක් පිපිරිලා එහෙම නැත්නම් කාන්දු වීමෙන් මොළය තුළට ලේ ගැනීමක් සිද්ධ වෙනවා. ස්ට්‍රෝක් එහෙම නැත්නම් මෙහි රෝග ලක්ෂණ විදිහට අපිට හඳුන්වන්න පුළුවන් කෙටි ක්‍රමය FAST. FAST. F මගින් මොළයේ එක් පැත්තක් පණ නැති වී ඇද වී තිබීම, A මගින් අතක් පණ නැති බවක් හෝ හිරිවැටීමක් දැනීම, S ස්පීච් කතා කිරීමේ අපහසුතාවක් හෝ වචන පටලැවෙන ගතියක්. T ඉහත රෝග ලක්ෂණ වලින් එකක් හෝ තියෙනවා නම් රෝගියාව ප්‍රමාද නොකර රෝහල වෙත රැගෙන යා යුතුය. මෙහිදී අංශභාගය වැළඳුණු රෝගියෙක් තුළ රෝගියා නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා භෞතික චිකිත්සක ප්‍රතිකාර අත්‍යවශ්‍ය වෙනවා. එමගින් රෝගියාගේ චලන හැකියාව, ශරීර සම්බරතාවය සහ ස්වාධීනත්වය නැවත ලබා දීමට කටයුතු කරනවා. මූලික අවධිය තුළම භෞතික චිකිත්සක ප්‍රතිකාර සඳහා යොමු වීම මගින් රෝගියාව ඉක්මනට ස්වාධීන කර ගැනීමේ හැකියාව පවතිනවා. භෞතික චිකිත්සක ප්‍රතිකාර තුළ චලන පුහුණුව, ඒ වගේම මාංශපේශි ශක්තිමත් කිරීමේ ව්‍යායාම, ඇවිදීම සහ සම්බරතාවය පුරුදු කිරීම, මාංශපේශි තදවීම පාලනය වගේම රෝගියාගේ එදිනෙදා වැඩ කටයුතු තනිවම කර ගැනීම සඳහා රෝගියාව පුහුණු කිරීම සිදු කරනු ලබනවා. ඉතින් ඔබ කවුරුන් හෝ අංශභාගයේ රෝගී තත්ත්වය වැළඳී තිබෙනවා නම් භෞතික චිකිත්සක ප්‍රතිකාර සඳහා යොමු වීම සඳහා පල්ස් ෆිසියෝതെරපි ඇන්ඩ් රිහැබිලිටේෂන් සෙන්ටර් වෙත අදම ඇමතුමක් ලබා දී භෞතික චිකිත්සක ප්‍රතිකාර සඳහා වේලාව වෙන් කරගන්න. ශාඛා පොකුණු විට කටුබැද්ද.